දැන් වෙරිකෝස් වේන්ස් කියලා කියන්නේ අපේ සාමාන්‍යයෙන් කකුලේ සහ ඇඟේ පුරාම තියෙන රුධිර වාහිනී වර්ග දෙකක්. එකක් තමයි ධමනි අනිත් එක තමයි ශිරා. දැන් වෙරිකෝස් වේන්ස් කියලා කියන්නේ මේ ශිරා කියන එකේ ඇති වෙන ගැට ගැසීම් නැත්නම් ඒකේ වෙන ඉදිමීම්. දැන් මේක වෙන්නේ මෙහෙමයි. දැන් අපේ කකුලේ සහ ඇඟේ කොතනක වුණත් ඒ රුධිරය අපේ හෘද වස්තුව කරා යන්නේ මේ ධම්ම ශිරා හරහා. ඔය වේන්ස් වලට දැන් දමනි වගේ නෙමෙයි ඒක ඇතුළේ තියෙනවා වැල්ව් එකක්. ඒ වැල්ව් එක හින්දා තමයි අපි උඩට එන ලේ අහපස්සට යන්නේ නැත්තේ. දැන් ප්‍රෙග්නන්සි කාලෙදී හේතු කීපයක් හින්දා මේ ශිරාවල තියෙන වැල්ව්ස් වැඩ කරන්නේ නැතු යනවා. උදාහරණයක් ගත්තොත් තමයි ප්‍රෙග්නන්සි හෝමෝන් හින්දා මේ වේන්ස් වල තියෙන වැල්ව්ස් ඔක්කොම කපාට වීක් වෙනවා. එතකොට ලේ උඩට යනවට අමතරව ටික කොටසක් ආයෙ අනිත් පැත්තට යනවා. ගිහිල්ලා ඒ නාර ඇඹරිලා දඟර ගහිලා කකුලේ පිටිපස්සේ වටේම වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි ගර්භණී කාලේ ගර්භණී අවස්ථාවේදී ගර්භය විශාල හින්දා ඒක බඩ ඇතුලේ තියෙන නහරවල නැත්නම් රුධිර නාල උඩ ප්‍රෙස් කරනවා. ඒක ප්‍රෙස් කරාම කකුලේ දැනෙන නහරවල ලේ යන එක બ્લોක් වෙනවා. બ્લોක් වෙලා ඒවා ගොඩක් වෙලාවට ඇද වෙලා වගේ කකුලේ තියෙනවා. ඒතකොට ඒක ගොඩක් ප්‍රොමිනන්ට් විශේෂයෙන්ම ගොඩක් කට්ටිය දීර්ඝකාලීනව හිටගෙන වැඩ කරන කට්ටිය සහ දීර්ඝකාලීන වශයෙන් වාඩිලා වැඩ කරන අම්මලාට මේක මේ කකුලේ නහර වෙරිකෝස් වේන්ස් හැටියට වේදනාකාරී නික අන්ප්ලසන්ට් ෆීලිං එකක මතුවෙනවා මේ ප්‍රෙග්නන්ට් කාලේ. මේ අවස්ථාවට තමයි කියන්නේ වෙරිකෝස් වේන්ස් නැත්නම් ගර්භණී අවස්ථාවේ ඇති වෙන නහර ගැට ගැහිම කියලා කියන්නේ.